your city, excited to see your face. Come on, don't leave me, it can't be that easy, babe, if you believe me. Hi everyone. අද කෙන අප vlog එක තමයි අපි 4 දෙනා ගියා කැන්ඩි. ඉතින් ඒකේ vlog එකක් මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. ඉතින් මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලන් ඉන්න. අපි දැන් යන්න ලෑස්ති වුණා. පාන්දර 4ට යන්න ලෑස්ති වුණාට 4ට තමයි අක්කඩමට යහැරුනේ. ඉතින් 4:00 විතර නම් ගෙදරිනුත් යනකොට ඊට පස්සේ නංගිලාගේ තාත්තා අපිව මගට ගිහින් දැම්මා. ඊට පස්සේ අපි ගියේ බස් එකේ. දැන් කොහොම හරි කැන්ඩි වලට යන පැය 3ක් විතර යනවනේ. ඒ වුණාට මේ බස් එක පැය 2ක් වගේ වෙද්දි කැන්ඩි වලට ගියයි කියන්නේ මාර වේගෙන් ගියේ ඒක. ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ටිකක් දුර යන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය යන්නේ ඉස්සෙල්ලාම කන්න. මොකද අපි කාලා ගියේ නෑ. ඉතින් පාන්දරනේ ගියේ. ඒක නිසා කන්න ගියා. කාලා ඉවර වෙලා හැබැයි එතන නම් කෑම එච්චර හරි නැහැ වගේ. ඉතින් චුට්ටක් විතර කාලා අපි ආයි යන්න පිටත් වුණා ඉක්මනට. මොකද උදේ තේවාව පටන් ගන්න ඕනේ 9:00ට. ඉතින් ඊට කලින් තමයි මේ අපි යන්නේ ඉක්මන් කරලා. අපි එතන ඉඳලා ඉතින් පයින් මොකද චුට්ට දුරයිනේ එතන ඉඳලා. ඒ ඇවිල්ලා එළියේ මලුත් අරගෙන මල් තෙල් ටික අරගෙන අපි ගියා ඊට පස්සේ දළදා මාලිගාව ඇතුළට. වෙනදට එළියේ ඉඳලා පොලිමනේ. අද එච්චරම පොලිමක් නැහැ අපි ඇතුළට යනකොට. මොකද අපි උදේ වරුවෙනේ ගියේ. ගොඩක් උදේ කියන්නේ අපි යනකොට මං හිතන්නේ ඇතුළට යද්දි 8ට විතර ඇති. අපි ගිහිල්ලා මල් පූජා කරලා ටිකක් වෙලා ඉඳගෙන හිටියා. මොකද තේවාව පටන් ගන්න තව වෙලා තියෙන නිසා. ඊට පස්සේ ඔය දැන් අපි පොල්මේ ඉන්න ඕනේ කරඬුව බලන්න යන්න. ඉතින් අපි කලින්ම ගිහින් ඉඳගෙන හිටියා. ඒත් බෑ උතන පොරකාගෙන කට්ටිය ඉස්සරහට යනවා. ඉතින් අපි හිමින් සැරේ කොහොම හරි ඉතින් වඳින්න පුළුවන් ඕක. හිමින් සැරේ ගිහිල්ලා අපි වැඳගෙන ආවා. ඉතින් මම මෙතනින් එහාට චුරි වීඩියෝ තමයි ඇතුලේ ගත්තේ. මොකද එහෙම ලොකු වීඩියෝ ගන්නත් බැහැනේ මේක ඇතුලේ. අනික මට ලැජ්ජයි අනේ එහෙම වීඩියෝ ගන්නත්. ඒ නිසා චුරි වීඩියෝ ගන්නෙත් ඒක. අනික වඳින්නනේ ගියේ. ඒ නිසා මට බෑ හිතුණා වීඩියෝ කර ඉන්න. වෙනදට මේ වගේ ඇවිල්ලා ඇත්තටම හරියට වැඳ ගන්න එහෙම බෑනේ. පොර කකා සෙනඟ ගොඩ එහෙමනේ යන්න ඕනේ. ඇත්තටම අද මාරම නිදහස්. අනික මම හරි කැමතියි නිදහසේ ගිහිල්ලා වඳින්න. අර තෙරපි ගිහිල්ලා ඇත්තට මල් ටික විසික් කරලා එනවා වගේ එහෙම ඕනේ නැහැනේ. ඒ නිසා මම එහෙම වඳින්න යන්න කැමති නැහැ ඇත්තටම. නිදහසේ යන්න තමයි මං ආසම. ඊට පස්සේ අපි ගියා මල් පූජා කරලා පහන් පත්තු කරන්න මාලිගාව ඇතුලේ. අපි ඊට පස්සේ මාලිගාව ඇතුලේ පූජාවන් ඔක්කොම කරලා ඉවර කරලා චුට්ටක් ගියා මෙන්න මේ මෙතෙන්ට ඉඳගෙන ඉන්න. අපි මෙතෙන්ට වෙලා ඉඳගෙන චුට්ටක් කතා කළා. අපි ඊට පස්සේ කොහෙටද යන්නේ මොකද කරන්නේ ඒ ටික ප්ලෑන් කරගත්තා දැන් යන්න. මොකද කිව්වොත් අපි ගෙදරින් එද්දි ප්ලෑන් කරගෙන නෙමෙයි ආවේ කොහෙටද යන්නේ. ඒ කිසි දෙයක් ප්ලෑන් කරගත්තේ නැහැ ඇත්තටම. එහෙම ටික වෙලාවක් කතා කරගෙන ඉඳලා අපි ගියා මාලිගාව ඉස්සරහා තියෙන පන්සලට. ඇත්තටම මේ බෝධිය හොඳයි කියනවනේ. ඉතින් මෙතෙන්ටත් ගිහිල්ලා මල් පූජා කරලා පහන් පත්තු කරලා තමයි අපි ආවේ. වෙනදට මෙතෙන්ට යන්නත් බෑ පොලිම. මං ගිය සැරේ ඇවිල්ලත් කොහොම හරි ඔතෙන් අදින්න ගියේ පොලිමේ වගේ. ඒ තරම් සෙනග හිටියා. අද නම් ලොකුවට නැහැ හැබැයි. හරි ඊට පස්සේ අපි වැඳලා කරලා ඔක්කොම ඉවර වෙලා දැන් යනවායි. ඊට පස්සේ අපි ගියා අපේ සපත් සෙරපු ටික දාගන්න. එතන මාරම අවුවයි. ඊට පස්සේ අපි ගියා ඇඳුම් චේන්ජ් කරගන්න. මොකද සුදු පාටනේ ඇඳගෙන ගියේ. ඒ නිසා අපි ඒ ටික චේන්ජ් කරගත්තා. දැන් අපි මේ චුට්ට පයින්ම යනවා. මොකද අපේ ෆොටෝස් ටිකක් ගන්නත් ඕරනේ. ඒ නිසා හිමින් ගියා. මෙහෙම අවුව පායලා තිබ්බට
අපි බයෙන් හිටියේ වහීද දන්නේත් නැහැ කියලා. මොකද කොහොම නුවරට වහිනවනේ අනේ කොයි වෙලේ. අපි ෆොටෝස් ගන්නයි කියලා ගියාට මේ පාර අපි ලොකුවට ෆොටෝස් නුවත් ගත්තේ නෑ. එහෙම ලැජ්ජයි යන්නේ කට්ටියත් හිටියයි. අපි ඊට පස්සේ ගියේ පින්චුන් එකට. පේනවනේ සෙනග එළියේ ඉඳලම පොලිම කොහොම හරි ආයි ඉන්නවද යනවද කියලා කල්පනා කර ඉඳලා පොලිමේ හිටියා. ඉතින් පැය භාගයක් විතර ඉන්න වුණා. මමයි අක්කයි ගත්තේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් දෙකක්. අනේ ඇත්තටම කිව්වොත් මම බින්ෂුන් එකෙන් එහෙම ලොකුවට බොන්න කැමති නැහැ. ලොකු රහක් නැහැ ඒකේ. ඒ ටයිම් එකේ හැටියටද කොහමද අනේ මන්ද මට නම් ඇත්තටම මේක සෙට් උනේ නැහැ. බොන්න බෑ ඇත්තටම. ඕකේ භාගයක්වත් බිව්වේ නැහැ. අපි විසික් කළා අන්තිමේට. ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒක නම් රහයි. ඒ වුණාට මේව නම් බොන්නම බෑ. අපි ඊට පස්සේ ගියේ KCC එකට. ඉතින් ඒකේ මුලින්ම ගියේ ලුවෙන්ස් එකට ගියේ. ඊට පස්සේ තමයි මේ නික්නැක් එකේ නම් තියෙන්නේ අනේ හරිම කියුට් අයිටම්. මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ. ඒතරම් හරිම කියුට් අයිටම් තියෙන්නේ. හරිම ෂෝක්. ඉතින් එහෙමයි කියලා ඉතින් මට අවශ්‍ය නෑ. ඉතින් මේවා එනකොට මට දැක්කම ගන්න හිතෙනවා. කොහොම හරි ඕකේ අපි පැය භාගයක් විතර මං හිතන්නේ ගියා. මම නම් මොකද ගත්තේ නැහැ. අක්කා මොන හරි ගත්තා. දැන් මට මතක නැහැ. පොඩි කෙනාටත් මොකද්ද gift එකක් ගත්තා. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන අපි ගියේ සරසවි බුක් ෂොප් එකට. නංගිලාටත් පොත් වගේක් ගන්න තියෙනවා කිව්වා. මටත් ගන්න තිබ්බා. මම ආසම නවල් කියවන්න. හැබැයි මෙතන තියෙනවා තෝරන්න ගියොත් දැන් ඇත්තටම ටයිම් මදි. ඉතින් අනිත් පොත් ටික විතරක් අරගෙන අපි ගියා ඇඳුම් වගේක් ගන්න. එක ෂොප් එකකට නෙමෙයි ඉතින්. ගොඩක් ෂොප් වලට ගියා. ඉස්සෙල්ලාම මේ මීකා කියන ෂොප් එකට ගියා. ඒකේ මට හරියනේවා තිබ්බේ නැහැ. ලස්සනව තියෙනවා. මට හරියන්නේ නැහැ. ඊට පස්සේ ගියේ කූල් පැලන්ට් එකට. ඒකේ නම් තිබ්බා අක්කයිමයි දෙන්නම ඒකෙනුත් ඇඳුම් අරගෙන ආයි අපි ගියා වේව්ස් දෙකක් බලන්න. මම අවුරුදු ගානකින් දැන් වේව්ස් දෙකක් ගත්තේ නැහැ. ඉස්සර නම් නිතරම වගේ දාන්නේ වේව්ස් තමයි. හැබැයි දැන් ඇත්තටම අවුරුදු ගානකින් දාලා නැහැ. දැන් ගියා කියලාත් හැබැයි ගත්තේ නැහැ. ඉස්සර නම් මාර මාසයි. දැනුත් තවසේ ඉතින් එච්චරම නැහැ. ඊට පස්සේ ගියා අක්කල සිලිපස් දෙකක් ඕන වෙලා තිබ්බා. ෂොප් එකකට ගියා අපි. ඉතින් එයාට ගන්න ගියාම වෙලා යනවා. මම ආස නැහැ ඇවිදින්න වැඩිය. ඒකත් අරගෙන ඉවර වෙලා අපි ගියා ස්පාසිලෝන් එකට. මොකද මගේ පර්ෆියුම් එක ඉවර වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ නංගිලාටත් ක්‍රීම් වගේක් ගන්න තියෙනවා කිව්වා. ඒ ටිකත් අරගෙන පර්ෆියුම් එකත් අරගෙන අපි ගියේ කන්න. මොකද දැන් අපිට හොඳටම බඩගිනි. අපි කන්න ගියේ ෆැප්සිලෝන් එකට. මෙතෙන්ට යන KCC එක ළඟ ඉඳලා ෂුට් විතරක් යන්න ඕනේ ඉතින්. ඒ නිසා පික් මේ එකක් දාගෙන අපි එතෙන්ට ගියා. මම මෙතෙන්ට ගියේ ෆස්ට් ටයිම් තමයි මේ. මට කොහේ හරි ගියාම හරිම අමාරු වැඩක් තමයි හොඳ කැෆේ එකක් හොයාගන්න එක. හොඳටම මහන්සි. අනික දැන් මෙහෙට හොඳටම වහින්න පටන් ගත්තා. කෑම ටික රෙඩි වෙන වෙලාවක් ගියා. ඉතින් අපි ඉවසීමෙන් හිටියා බලාගෙන. අපි ඕඩර් කළේ රයිස් එකයි, කොත්තු එකයි, නාසිකරාන් එකයි. අපි හිතුවේ මේ ටික අපිට මදි වෙයි කියලා. අන්තිමේට අපිට උනේ වැඩි උනේ එක. හැබැයි මේකේ කෑම හරි රහයි. අපි ඉක්මනට කෑම. මොකද දැන් වෙලාව 3:00 විතර ඇති. ඊට පස්සේ හොඳට වහිනවා. කැෆේ එක ළඟ ඉඳන් අපි පික් මේකක් දාගත්ත නෝ ලිමිට් එකට යන්න ඕන වුණා අපිට. මම එතන මුකුත් වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් අපි ගෙදර එන්න තමයි මේ යන්නේ. ආයි මම මෙතනින් පස්සේ මුකුත් වීඩියෝ කළේ නැහැ. මෙතනින් vlog එක එන්ඩ් කරනවා. ආයි vlog එකක් අරන් එන්න.